අපි යන්නේ නුවර යනවා. හායි. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලට මේ දවස් හරිම සුබ දවසක් වෙයි කියලා. ඉතින් මං අර වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ අපි මේ යන්නේ නුවර. මං හිතන්නේ පාන්දර 4ට 5ට වගේ පිටත් උනේ. මේක රෙකෝඩ් කළා අපි ගොඩක් දවස්. මට ඇත්තටම මේක එඩිට් කරගන්න බැරි වුණා. එඩිට් කරලා තිබේ වොයිස් කරන්න බැරි වුණා. මම මේ වොයිස් කරන්නේ ගොඩාක් පස්සේ. හින්දා මට හරියටම මතක නැහැ පිටත් උන වෙලාව කීයද කියලා. අපි අපේ ගෙදර ඉඳන් 4ට නැත්නම් 5ට වගේ මං හිතන්නේ පිටත් උනේ. අපි අපේ පුංචි බයික් එකේ තමයි යන්නේ. මේක මං ගත්තේ බයික් එක මගේ ජොබ් එකට පින් සිද්ධ වෙන්න. ඉතින් කොහොම හරි අපි බලමු ඉතින් ඊළඟ සැරේ රෝද 4කින් යන්න. කොහොම හරි උදේ පාන්දරම රෙකෝඩ් කරන්න පොඩ්ඩක් කලවරයි. ඒ නිසා පාන්දර රෙකෝඩින්ග්ස් මුකුත් නැහැ. ගෙදරදී අර ගත්ත පොඩි රෙකෝඩින් කැල්ල විතරයි. ඊට පස්සේ ඉතින් අපි මග දෙබස පොඩ්ඩක් කතා බහ කර කර ලස්සන වීඩියෝස් ටිකක් මම හිතනවා මම අරගෙන ඇති කියලා. ඒ කියන්නේ හරියට නීල වර්ණ කියලා කියන්නේ නීල වර්ණ කියලා අපි සාහිත්‍යය හඳුන්වන්නේ මම හිතන්නේ කොළ පාටට. මම නිවැරදි වෙන්න ඕන. කොහොම හරි පොඩ්ඩක් එළියට පස්සේ මේ රෙකෝඩින් කරන්න ගත්තා. අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මම හිතන්නේ මේ සීතාවක කිට්ටුව. මට මගේ මතකේ නිවැරදි නම්. ඉතින් මේ ඉන්නේ මගේ හස්බන්ඩා. හස්බන්ඩ් එක්කවත් මම හිතන්නේ තාම අපි බාගෙට තමයි බැඳලා ඉන්නේ. ඒ කියන්නේ එන්ගේජ් වෙලා විතරයි වෙඩින් එකක් කරගෙන නැහැ. එයා ඉන්නේ එයාලගේ අම්මලා ගෙදර, මම ඉන්නේ අපේ ගෙදර. සරලයි. කොහොම හරි මේ ගමන යන්නේ ඇත්තටම මම පොඩ්ඩක් විස්තරේ කියන්නම්කෝ. හස්බන්ඩ් සීමන් කෙනෙක්. කියන්නේ එතකොට එයා ෂිප් එකේ තමයි ඉන්නේ මාස 6ක් මාස 9ක් වගේ ෂිප් එකේ ඉඳන් ඇවිල්ලා දැන් මේ එයා වැකේෂන් එක කියන්නේ ෂිප් එකේ ඉඳලා එයා කොන්ට්‍රැක්ට් එක ඉවර කරලා එයා ආවා. එන්ගේජ් වුණාට පස්සේ ගිහින් ෂිප් එකට ගිය පළවෙනි වතාව. ඊට පස්සේ අපි මෙහෙම ගමනක් යනත් පළවෙනි වතාව. මොකද දන්නවනේ ගෙවල් වලින් එහෙම අවසර නැහැ යන්න. ඉතින් අපි දැන් මේ යනවා කොහොමරි අවසර අරගෙන එන්ගේජ් වෙලා හින්දා එක දවසින් ගිහින් එන්න තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. මාලිගාවට තමයි අපි යන්න හිතන් ඉන්නේ. වෙන මුකුත් අපේ ඩෙස්ටිනේෂන් අපි හිතලා නැහැ කොහෙටද තව යන්නේ යනම නම්. මෙයාට තව අලි බලන්න යන්න ඕනේ කිව්වා. අර අලි පෙන්නන වනේ නුවර වෙන මැට් ගාලා තියෙනවනේ. අන්න එතන. ඒ යන අතරමඟදී මෙයාට තව අලි දෙන්නෙක් හම්බුණා. වාහනයක දාගෙන යනවා. වාහනයක පටවගෙන යනවා. ඉතින් ඔය අලි දෙන්න පස්සේ ගියා වරුවක් විතර ඒගොල්ලෝව පාස් කරගෙන යන්නේ නැතුව හස්බන්ඩ්ට ලොකු අලි පිස්සුවක් තියෙනවා. ඉතින් ඔය කියලා තමයි යම් තරක් කියලා තමයි අපි උදේ ආහාරය ගන්න ඉනවතුනේ. මෙයා වතුර බොනවා. උදේ ආහාරය ගන්න නැවතුණා. මෙන්න මෙහෙම කොටයක් ගාව අපි පාන් කෑලි ටිකක් ලෑස්ති කරගෙන ආවා. ඒක කාලා ආයෙත් පොඩ්ඩක් කඩේ බලන්න ඕන. කඩේ ගොනුත් කන්න ඕන. අපි කමු. අර අලකිරි බූලාද බෝලේද මොකක්ද ඒක ආවයි. කමු. නා බර්ගර් නේද උන් කන්න වෙන්නේ නැහැ ඉතින් ඔය. යාළුවා. මෙයා කතාමකට කොදී හොරෙන්න. හලෝ යාළුවනේ අපි කෑවා පාන් කාලා පාන් කෑවේ යන්න අතන ඊටම මෙහා පැත්තේ තව කඩයක් සෙට් වුණා අපිට. මෙතන කඩයක් සෙට් වුණා. සුපිරියයි. අපි කෑවා අන්න ඔය කෙරවලේ කඩේ. සෝස් එකයි උළු වඩේ එකයි ප්ලේන් ටිකයි. ඇත්තටම නිමයි උණුනුයි තියෙනවා මාර රහයි. අන්න පුළුවන්. මේ හොඳ පිරිසිදුවට ඒගොල්ලෝ දෙනවා. අර හෙලබොජුන් එක වගේ තමයි ඕන කෑමක් තියෙන අපිට සිලෙක්ට් කරගෙන කන්න තමයි තියෙන්නේ.
guys. අපි දැන් කඩු ගන්නාවේ ඉන්නේ. මෙන්න මෙයාගේ ඔළුව කසනවලු. කඩු ගන්නාවට ආවා. අරයි තියෙන අන්නර ගල. ඒක මොකද කියන නම? සුද්දයිද පුතද? දන්නේ. මොකක් හරි. හයි. අපි ඉන්නේ කඩු ගන්නාවේ. ඉතින් මෙන්න මේ ගල දැක්ක ගමන් ඔයාලා ඕන කෙනෙක් දන්නවා මේ කඩු ගන්නාව කියලා. කඩු ගන්නාවේ සංකේතය මේක තමයි කියලායි මට හිතෙන්නේ. කොහොම හරි මං කියා ඉන්නේ මං අර කලින් තැනට යන්න. ඒ කියන්නේ අපි උදේට කාපු තැන. මං හදාගෙන ආවා පාන් පෙති කීපයක් බටරුයි සීනි දාලා වැඩි දෙයක් නැහැ. ඊට පස්සේ අපි ඒ පාන් පෙති ටික කාලා කොහොමත් ඒක මදි. ඉතින් අපි තව කන්න කොහොමත් තැනක් හොයනවා කියලා මං කිව්වනේ. ඉතින් අපිට එතනම ඉස්සරහ හම්බුණා ආයි අපි වෙනම නවත්තන්න ඕනේ නැති හින්දා ඒ ඉස්සරහ තිබ්බ එකටම ගියා. පොඩක් එතන සෙනගත් ඉන්දියාව ගිය හින්දා මට හිතුණා හොඳ ඇති කියලා අපි ගිහින් බලමු කියලා. ඇත්තට මෙතන රහයි. මං අර නහය අල්ලන එකට සමා වෙන්න. මොකද කාපුවා සැරයි පොඩ්ඩක්. එතකොට දන්නවනේ පොඩ්ඩක් අර සැරට ඉඟුරු දාපු ප්ලේන් ටියක් බිව්වහම ඒකේන මේ එකත් එක්ක චුට්ටක් නහය බුරුලෙන. ඒකයි. ඉතින් දැන් අපි මම හිතන්නේ මහවැලි ගඟ තමයි පහු කරේ. පහු කරගෙන දැන් ඔය පේරාදෙනිය තමයි ඉන්නේ. දැන් මේ අපි බයික් එක දාලා දෙන්නත් එක්ක යනවා කොහෙටද මාලිගාවට. මෙයා ෂර්ට් එකක් මාරු කරගත්තා. ගතගාලෙන් වොෂ්රූම් එකේ මම මොකද කළු එකක් නෑ දැන් ආවේ. ඉතින් අපි දෙන්නත් එක්ක දැන් මේ හිමීට වැවරවුම වටෙන් යනවා මාලිගාව ඇතුළට. මෙතන තියෙන විශේෂිත දේත් ඔයගොල්ලෝ දන්නවා මං හිතන්නේ මේ හොටෙල් එක. මේ හොටෙල් එකෙත් මං හිතන්නේ ලොකු කතාවක් ගේ පිටිපස්සේ තියෙනවා. ඒ ගැන මං අද කියන්න යන්නේ. ඉතින් මෙතන කට්ටිය මාළුන්ට කෑම දානවා. ඒ මාළුත් ඒ කෑම වලට පුරුදු වෙලා කට්ටිය අර පොරි පැකට් දානවනේ. හැම තිස්සෙම එතන මාළු දැන් ගැවසෙනවා. ඉතින් අපි ඒක චුට්ටක් බලන් ඉඳලා අපි මාළුන්ට කෑම දාන්න නම් ගියේ නෑ. ගොඩක් කට්ටිය එතන දාන හින්දා. ඒ හින්දා අපි මෙන්න මේ ක්‍රීස් හොටෙල් එකත් බලාගෙන අපි දැන් ඔය යනවා මාලිගාවට. ඔන්න දැන් අපි මාලිගාව ඇතුළට ආවා. තාම පාවහන් ගලවන ස්ථානේ ආවේ නෑ. හොඳද? ඉස්සරහ තමයි තියෙන්නේ ඔක්කොම කරන්න තියෙන තැන. ඉතින් අපි යමු හිමීසරේ මාලිගාව ඇතුළට. ඇතුළ වීඩියෝ කරන්න බෑ. එළියෙන් තමයි වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ කොහොමද කියලා. එදත් සෙනග ඉඳිය දවසක්. කොහොම හරි මේ වැඩ ටික ඔක්කොම කරගෙන අපි වැඳලා පුදලා ඒ වගේ වීඩියෝස් නම් ගත්තේ නැහැ. සාමාන්‍ය විදිහට මල් පහන් පූජා කළා. අනිත් එක අපි ගියේ තේවාව වෙලාවට. එතකොට තේවාවත් බලනවා සෙනග ගොඩාක් තෙරපෙනවා. මොකද වීඩියෝ ඇතුළ කොහොමත් වීඩියෝ කරන්න බෑ කියලා ඔයාලා දන්නවා. බෞද්ධයෝ නම්. ඉතින් ගොඩාක් තෙරපුණා. අපි සෑහෙන වෙලාවක් පොලිමේදියා මෙන්න මෙයාගේ දොළ දුක සංසිඳවන්න යනවා අපි. ඇත් ගාලා බලන්න යනවා. අම්මේ මාසි පයින් යන්න දෙනවා 60 දාම. අලිදාදෙක්. ඉතින් ඒ විදිහට අපි ඇත් ගාලා බලලා ආපහු අපි යනවා. මේ හරි මාසයි ඇත්තු බලන්න අලි බලන්න. ඒ හින්දාම තමයි ගියේ. හැබැයි අපිට බලන්න ඕනේ නැහැ. මොකද ගොඩක් කට්ටියව බැඳලා තිබ්බේ එයාලගේ අර මද කිපෙන කාලේ හින්දා. ඉතින් අපිට යන්න අවසර තිබ්බේ නැහැ බලන්න. ඉතින් අපි ඇතින් බලලා ආවා. මේ තියෙන අපේ ලස්සන ෆොටෝස් කීපයක් කියලා මම හිතනවා. මම ඔය ගත්ත වීඩියෝස් ටිකක් ඊට පස්සේ තියෙනවා දල්දා මාලිගාව. සහස්සු වෙන අච්චාරු කන මෙන්න. මේ ඉවරයි. ඊට පස්සේ මං ආසම තැනට ආවා. ඒ කියන්නේ මගේ ලිස්ට් එකේ තිබ්බ එකක් සහස්සු වෙනට මට සහස්සු වෙන අච්චාරු කන පුදුම ආසාවකින් මං ඉඳී. ඒ හින්දා ඒ ආසාව සංසිඳව ගන්න මං ගියා සහස්සු වෙනට. මෙයා මාව එක්ක ගිහින් කැමති එකක් අරගන්න කියලා 2-3ක් ගත්තා. ඒ 2-3ෙම රස බලලා දැන් මේ ආපහු අපි ගෙදර බලා යන ගම දෙන්නත් එක මාරුවට බයික් එක අරන් ගියා. මොකද මෙයාටත් හරි අමාරුයි හින්දා බයික් එක සම්පූර්ණ දුර අරන් යන්න. මටත් ලයිසන් තියෙනවා. ඉතින් අරන් ගියා. එහෙනම් see you. ඔයගොල්ලෝ හැමෝටම thank you මේ වීඩියෝ එක බැලුවටයි අහන් හිටියට.